ආයුබෝවන් ධම්මකාමී YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. ඔබ තවමත් අප නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා බෙල් සලකන ඕල් යොදා තබන්න. එවිට අලුත් වීඩියෝවක් අප්ලෝඩ් කළ විට ඔබට නොටිෆිකේෂන් පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇති. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි ම්‍යායං භික්ඛවේ පරිසාසුඤ්ඤාවිය කායති පරිනිබ්බුතේසු සාරිපුත්ත මොග්ගල්ලානේසු ශ්‍රද්ධාවන්ත පින්නතුනි අපි ධර්ම දේශනාවට අද මාතෘකා වශයෙන් තබා ගත්තේ සංයුත්ත නිකායේ 5 වෙනි කොටසේ උක්කවේල සූත්‍ර දේශනාව. බොහොම ලස්සන දේශනාවක්. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා දෙනමකගේ පරිනිර්වාණය පිළිබඳවත් නිර්වාණයට ගිය ගමන් මඟ පිළිබඳවත් ධර්මානුකූල විවරණ සහිතව බොහෝම ලස්සනට පින්නතුනි විස්තර කරන පින්නතුනි දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් අවුරුදු 45 වන වස බුදුරජාණන් වහන්සේ වස් කාලය ගත කරන්ට විශාලා මහනුවර බේලුව කියන ග්‍රාමයට මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කළා. විශාලා මහනුවර කොතෙකුත් අහපු නගරයක්. හැදිච්ච විදියත් පින්නතුන් දන්නවා බොහොම ලස්සනයි. කෙටියෙන් සඳහන් කළොත් රජ කෙනෙක්ගේ බිසවකට දරුවෙක් ලැබෙන්න හිටියා. නමුත් මේ ලෝකෙට බිහි වුණේ නිකන් මස් කැටියක් විතරයි. දරුවෙක් කියන නාමයක්වත් පින්නතුනි නෑ. අපවාද හරියට මේ කරපු දේ තමයි මේ මස් කැටිය පෙට්ටියකට දාලා පෙට්ටිය සීල් කරලා පෙට්ටිය උඩ ලිව්වා බර්ණස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍රමහේසිකාවගේ ප්‍රජාව. මෙහෙම ලියලා මේකත් අරගෙන ගංගානම් ගඟට ගිහිල්ලා පින්නතුනි මේ පෙට්ටිය ගඟට විසිකලා දරුවෝ නෑ කියලා. දින කීපයක් පෙට්ටිය ගඟේ පාවීගෙන ගියා. ගන්න කවුරුවක්වත් ආවේ නෑ. තාපසවරේ කුටියක් හදාගෙන ගංගානම් ගඟයිනේ භාවනා කරන මේ තාපස්තුමා උදේ පාන්දර ගඟට ආව නාන්න. එතකොට තමයි දැක්කේ පෙට්ටියක් ගඟ පහලට ගහන් වෙනවා. තාපස්තුමා මොකද කළේ? පින්නතුනි මේ පෙට්ටිය ගත්තා. අරගෙන ආරාමයට ගියා. ගිහිල්ලා බිම තිබ්බට පස්සේ තමයි දැක්කේ පෙට්ටියේ උඩ ලියලා තියෙන එක. බර්ණස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍රමහේසිකාවගේ ප්‍රජාව. තාපස්තුමා කල්පනා කළා රජමාලිගාවත් එක්ක තියෙන තරහට කවුරු හරි මේ ගඟට විසිකලා කමක් නැහැ කොයිලාව කරේ හොයාගෙන එන්න නැතයි තියෙන ඇරියා. දවස් 7ක් ගියා ගන්න කවුරුත් නැහැ. තාපස්තුමා මොකද කළේ? පින්නතුනි පෙට්ටියේ සීල් කැඩුවා. සීල් කළා බලනකොට පෙට්ටිය ඇතුලේ හිටියා බොහෝම ලස්සන දරුවෝ දෙන්නේ. අයියයි නංගි. දැන් මේ දරුවෝ දෙන්න කිරිල්ල අඬනකොට තාපස්තුමා තමන්ගේ මාපට ඇඟිල්ල දානවා මේ දරුවෝ දෙන්නගේ කට ඇතුළට. සෙනෙහසක මහිමේ කියන්නේ පින්නතුනි මේ තාපස්තුමාගේ මාපට ඇඟිල්ලට කිරි ඉරුණා. මාපට ඇඟිල්ලෙන් තමයි දැන් කිරි දෙන්නේ. මේ ළඟ තියෙන ගොපුළු ගමක් හරක් බලන ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. පින්ඩපාතේ තාපස්තුමා හැමදාම වඩින්නේ මේ ගමට. අනේ දැන් පින්ඩපාතේ වඩින්න ප්‍රමාදයි. මිනිස්සු අහනවා තාපස්තුමනි අසනීපයක්ද ආරාමේ ප්‍රශ්නයක්ද දැන් ටික ඔබතුමා පින්ඩපාතේ වඩින්න ප්‍රමාද වෙනවනේ ඇයි කියලා. නෑ මොකුත් ප්‍රශ්නයක් නෑ කිව්වා.
මිනිත්තු දවසක් මොකද ගලේ පන්සලට වට කළා. බලනකොට දරුවෝ දෙන්නේ තියාගෙන හදනවා. කොහෙන්ද කියලා ඇහුව තාපස්තුමා විස්තරයක මිනිස්සු තේරුම් ගත්ත කලබල වුණේ. මිනිස්සු කිව්වා හැබැයි තාපස්තුමනි ඔබතුමාට මේ දරුවෝ දෙන්නේ හදන එක කරදරයක්. අපිට දෙන්න අපි හදන්නම් දරුවෝ දෙන්න මොකද අපේ ගමේ ඕන තරම් කිරි තියෙනවා. අකමැත්තෙන් වුණත් මේ දරුවෝ දෙන්න දුන්න ගොපුළු ගමේ මිනිස්සුන්ට තාපස්තුමා. දැන් ගොපුළු ගමේ මිනිස්සු මේ දරුවෝ දෙන්න කිරි දීලා හොඳට හදලා මේ පින්නතුනි නම් තියන්න බලනකොට මේ දරුවෝ දෙන්නගේ සමෙන් විනිවිදව ශරීරය ඇතුළ බලන්න පුළුවන්. පාලියෙන් හැමත කියන්නේ චවි. සමෙන් විනිවිදව ශරීරය ඇතුළ බලන්න පුළුවන් අර්ථයෙන් නම් තිබ්බා නිච්චවි කියලා. නී කියන්නේ විනිවිද. නිච්චවි කියලා නම් තිබ්බා. අයියත් ලිච්චවි නංගිත් නිච්චවි. පස්සේ කාලේ ළමයි එහෙම මෙන් සෙල්ලම් කරනකොට නියන්න අයින් වෙලා මෙතෙන්ට ලියන්නක් දැන් ලිච්චවි බවට පත් වුණා. ලිච්චවි. මේ දෙන්න විවාහ කළ දෙන බලනකොට මේ ලරුව දෙන්නගේ ලස්සනට හරියන දරුවෝ දෙන්නෙක් නෑ මේ ගොපුළු ගමේ. ඒසා කරපු දේ තමයි එක්කොසේ උපන් නියුන් අයියා නංගී මේ දරුවෝ දෙන්න විවාහ කළ දුන්නා. මේ දෙන්න පින්නතුනි මේ ලෝකෙට බිහි කළේ නියුන් දරුවෝ විතරයි. දෙවෙනි පරම්පරාව ඒත් නියුන් දරුවෝ විතරයි. ඊළඟ පරම්පරාව ඒත් නියුන් දරුවෝ විතරයි. අන්තිමට දැන් දෙන්න ලැබෙනවනේ. මේක පින්නතුනි ගමක් වුණා, ගම නගරයක් වුණා, නගරය විශාල වුණා, විශාල වෙන්න මේ නගරයට තමයි නම් තිබ්බේ විශාලා මහනුවර කියලා. අවුරුදු 45ක් ලෝකෙට බණ කිව්ව බුදුරජාණන් වහන්සේ වස් කාලයේ පින්නතුනි ගත කරන්ට විශාලා මහනුවර බේලුව කියන ග්‍රාමයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වස් කාලය අවසන් කරලා ආපහු සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිරිත් පරිදි බුදුරජාණන් වහන්සේට පිළිවෙලින් පින්නතුනි වත් පිළිවෙත් දක්වලා තමන් දිවා කාලය ගත කරන තැනට අතබැසි තෙරුණ වහන්සේලාත් නික්ම ගියාට පස්සේ පාදෝවණය කරලා පලක් බැඳගෙන වැඩ ඉඳලා අරහත් ඵල සමාපත්තියට සමවැදලා සරියුත් මහ රහතන් වහන්සේ පින්නතුනි මෙන්න මෙහෙම කල්පනා කරනවා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දැඩිසේ ගිලන් වෙලා පෙර ශාසනවල ඉස්සල පින්මන් පෑවේ බුදුහාමුදුරුවෝද එහෙම නැත්නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාද. සරියුත් මහරහතන් වහන්සේට වැටහුණා මීට පෙර සම්බුද්ධ ශාසනවල බුදුරජාන් වහන්සේට කලින් අනිවාර්යෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පින්වන් පානවා. උන්වහන්සේට වැටහුණා මට ආයු කාලයේ හැටියට ඉතුරු වෙලා තියෙන දව දවස් 7යි. 7 දිනක් පමණක් ඉතුරු වී ඇති බව දුටුසේක. කොම කවර තැනකදී පින්වන් පාන නේද කියලා කල්පනා කරනකොට සරියුත් මහරහතන් වහන්සේට වැටහුණා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ හිමාල චද්දන්ත වනේ මන්දාකිනි කියන පොකුල් ළඟදී පින්වන් පෑවා. රාහුල පුංචි හාමුදුරුවෝ තවතිසා දිවි ලෝකදී පරිනිර්වාණයටපත් වුණා. ඒ අනුව මාගේ පරිනිර්වාණය කෙසේ සිදු විය යුතුද යනුව කල්පනා කරලා බලනකොට සරියුත් මහරහතන් වහන්සේ දැක්කේ වෙන කවුරුවත් නෙවෙයි පින්නතුනි උන්වහන්සේගේ මෑණියන් වහන්සේ. උන්වහන්සේගේ අම්මා සාරි කියන බැමිණිය පින්නතුන්ට මතකයි දරුවෝ 7 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. චාලා උපචාලා සීසු උපචාලා උන්වහන්සේට නංගිලා 3 දෙනෙක් හිටියා. චුන්දරේවත උපසේන කියලා මල්ල 3 දෙනෙක් හිටියා. සරියුත් මහරහතන් වහන්සේ වැඩිමලා. සරියුත් මහරහතන් වහන්සේ නිමක් නැතිසේ දේවබඹුන් පිරිවරාගෙන නිවන් මඟට යොමු කළ ඒත් වැදූ මෑණියන් පින්නතුණි මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. මම මේ චෝදනාවෙන් නිදහස් වෙන්න ඕනේ. අනාගතයේ මිනිස්සු මට බණේවි සරියුත් මහරහතන් වහන්සේ ලෝකයක් හදන්න බණ කිව්වට අම්මා හදාගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ පින්නතුන් ළඟ හිටිය චුන්ද රහතන් වහන්සේ මහරහතන් වහන්සේ අමතලා සරියුත් මහරහතන් වහන්සේ කියනවා භික්ෂුන් වහන්සේලාට කියන්න පාත්‍ර සිවුරු සකස් කරලා ගමනට සෝදානම් වෙන්න කියලා. මම නාලක කියන උපන් ගමට වැඩම කරනවා.
සරියුත් මහරහතන් වහන්සේ සේනාසනය සකස් කරලා තියලා මම මේ සේනාසනය දකින අවසන් මොහොතයි. ආයේ කවදාවත් මම මේ සේනාසනය දකින්නේ නැත. මේ විදියට කියලා පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටුවල වන්දනා කරලා මෙන්න මේ විදියට කියනවා. භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පෑමට අවසර දෙන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්න පිරිනිවන් පාන්න. බුදුරජාණන් වහන්සේ අහනව සාරිපුත්ත නුඹ කොහිදී පිරිනිවන් පාන්නේද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මගධ රට නාලක කියන උපන්ගමට වැඩම කරනවා පිරිනිවන් පාන්න. ඇයි සාරිපුත්ත එහි තෝරගත්තේ? බුදුහානේ මගේ අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. අම්මට මම බණ කියන්න ඕන නැත්නම් අනාගතේ මිනිස්සු මට දොස් කියයි. සරියුත් මහරහතන් වහන්සේ රටක් ලෝකයක් හදන්න බණ කිව්වට අම්මා හදාගන්න බැරි වුණා කියලා. ඒ ලෝකාපාදයෙන් මම මෙදෙන්න ඕන එකක් බුදුහානේ මිනිස්සු මට බැනලා පව් සිද්ධ කරගන්නවා. අනේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට මතක් කළා සාරිපුත්ත නුඹ යන්නේ නික්ම යන්නේ අවසන් ගමන නම් මේ රැස් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරලා නිවන් පුරයට වඩින්න. එලාවේ සරියුත් මහර දැනගත්තා බුදුරජාණන් වහන්සේ මගෙන් විශේෂ ධර්මානුශාසනාවක් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ගැඹුරු දහම් දෙසුමක් බලාපොරොත්තු වෙනවා. කනේ පින්නතුනි භික්ෂුන් වහන්සේලාටත් නගරවාසී සෑම දෙනාටමත් අර්ථවත් ධර්ම දේශනාවක් කළාට පස්සේ බුදුහාමුදුරුවෝ වහනව සාරිපුත්ත නුඹ දැන් මේ පෙළහර පාමින් සිදු කළ මේ ධර්මානුශාසනාවට කියන නම මොකද්ද කියලා ඇහුවා. සරියුත් මහරහතන් වහන්සේ මතක් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේකට කියන්නේ සීහ නිකේලිත ධර්මපරයය කියලා. බුදුහාමුදුරුවෝ මතක් කළා සාරිපුත්ත සිය නිකේලිත ධර්මපරයය ඊතා මැනවි බොහොම හොඳයි සාරිපුත්ත. ඊට පස්සේ සාරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක වන්දනා කරලා ගොප්මස වැළඳගෙන උන්වහන්සේ පින්නතුනි මෙන්න මෙහෙම කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් ඔබ වහන්සේගේ සිරිපතුල් වන්දනා කරන්න ප්‍රාර්ථනා කළේ. ඒ කියන්නේ ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් මම පාරමී ධර්ම සම්පූර්ණ කළා. පින්නතුන් දන්නවා අග්‍ර ශ්‍රාවක পদවිය ලබන්නට ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. පසේ බුද්ධත්වයට පත්වෙන දයා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් අඩු බෑ වැඩි කාල පරිච්ඡේදයක් පින්නතුනි පාරමී ධර්ම සම්පූර්ණ කරන්නට ඕනේ. එක ලෝක ධාතුවක එක වතාවකට එක බුදුරජාණන් වහන්සේ නමයි පහළවන්නේ. එක ලෝක ධාතුව කවදාවත් බුදුරු දෙනමක් එක විට ලෝකෙ පහළ වෙන්නේ නැහැ. හේතුව තමයි එක බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුහාඳුරන්ගේ සීලය සමාධිය ප්‍රඥාව මේ මහ පොළවට දරන්නට බැරුව මේ මහ පොළව හාත්පසින් කම්පා වෙනවනම් බුදුවරු දෙනමක් එක විට ලෝකේ පහළ වුණොත් උන්වහන්සේලා දෙනමකගේ ගුණය පින්නතුනි මේ මහ පොළවට දරන්න පුළුවන් කමක් නැති වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවොත් පසේ බුදුහාමුදුරුවොත් සක්විති රජුරුවොත් කියන මේ තුන්දෙනා එක විට ලෝකේ පහළ වෙන්නෙත් නැහැ. හේතුව තමයි මේ තුන්දෙනාම මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන උත්තරම නිසා එක විට කවදාවත් ලෝකයේ තුල පහළ වෙන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ තම සුරක්ල දෙයත්ලේ තබාගෙන පින්නතුනි බුදුරජාණන් වහන්සේ වන්දනා කළා කියනවා ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ දසපාරමී ධර්ම සම්පූර්ණ කළේ ඔබ වහන්සේ ගේ සිරිපතුල් වන්දනා කරන්නයි ස්වාමීනි. අපි එකට මේ සාංශාරික ජීවිතේ පාරමී පුරාගෙන ආවා. ස්වාමීනි මේ අති දීර්ඝ වූ සංසාර ජීවිතේ මගේ සිතින් කයින් වචනේ යම් වරදක් ඔබ වහන්සේට සිදු වුණා නම් බුදුරජාණන් වහන්සේ මට සමාවනසේක්වා. ස්වාමීනි සියලු සමදතා මෙතනින් අදින් ස්වාමීනි භාගතුන් වහන්සේ නිමාවටපත් වෙන අදින් අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගත වූ සිව් 40 වසර මුළුල්ලේ මම ඔබ වහන්සේත් එක්ක එකට මේ ගමන ආවා.
දහම්සක පැවැත්තුවා. මීට පෙර භවයන්හිදී මාගේ සිතින් කයින් වචනෙන් සිදුණු සියලු වරදට මට ඕකාස කමාමි බන්තේ අපරාධං කමස්සුමේ. ඒ සියලු වරදට මට සමාවනසේක්වා. අන්න ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුව මතක් කළේ සාරිපුත්ත ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි බොහෝ මෙත්සහග සිතින් සරියුත් මහරහතන් වහන්සේ ඇමතු බුදුරජාණන් වහන්සේ කියනවා කිසිම දිනක ඔබෙන් කවදාවත් කායික හෝ වේවා වාචසික හෝ වේවා මානසික හෝ මට නුඹෙන් සාරිපුත්ත කිසිම දවසක වරදක් සිදු වුණේ නැහැ. ඒත් සාරිපුත්ත මම නුඹට සමාව දෙනවා. එදා බුදුරජාණන් වහන්සේට නැවතත් වන්දනා කළ පාමුල වැඳ වැටිලා නැගී සිටි කල්හි සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි මේ මහ පොළොව සැලෙන්නට කම්පා වෙන්නට පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ධර්මසේනාධිපතීන් වහන්සේට සරියුත් මහරහතන් වහන්සේට ඍසි පරිදි වැඳ ගන්නට පින්නතුනි භාගතුන් වහන්සේ ඉඩ හතර සලසා දුන්නා. උන්වහන්සේ ඇති තරම් තථාගතයන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා ධර්මාසනයෙන් පින්නතුනි බැහැලා තමන් වහන්සේ වැඩ සිටින ගන්ධකෙලියට පින්නතුනි වැඩම කරලා ඉදිරිපස දේශනාවේ කියනව පින්නතුනි මිනි සලසුන මත භාගතුන් වහන්සේ පින්නතුනි සිටගත්තා. තෙවරක් ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරලා සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා මහා වීරයන් වහන්සේ තථාගතයන් වහන්සේ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ආතුව අනෝමදස්සේ බුදුරජාන් වහන්සේගේ පාද මූලයේ වැඳ වැටි මං ඔබ වහන්සේගේ දැකීම මම ප්‍රාර්ථනා කළා බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ හමුවට ඔබ වහන්සේගේ පැතුම ඉටු වුණාසේ ස්වාමීනි භාගතුන් වහන්සේ මගේ ප්‍රාර්ථනාවත් ඒකාන්තයෙන් ඉෂ්ට වුණා. මේන් මතු ඔබ වහන්සේ දැක්මක් මට නෑ ස්වාමීනි. මෙසේ පවසමින් පින්නතුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ පෙරණ තෙක් මානය දක්වා පින්නතුනේ පස්සෙන් පස්සට වැඩම කරලා නැවතත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළාට පස්සේ නැවතත් මහ පොළොව පින්නතුනේ සැලෙන්ට කම්පා වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ පින්නතුනේ සහෝදරයා වූ චුන්ද මහරහතන් වහන්සේ එතන පින්නතුනේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දෙවුරන් වෙහෙර තනි කළ දාලා ඒ සිටි සියලු දෙනා වහන්සේම පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පසුපසින් පින්නතුනි වැඩම කළා. ඒ තරමට මිනිස්සු භික්ෂුන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේට පුදුම ආදරේ. ඒ විතරක් නෙවෙයි පින්නතුන් දන්නවා අනාථ පිණ්ඩිකතුතුමා තරම් සරියුත් මහරහතන් වහන්සේට ආදරය කරපු කෙනෙක් තවත් හිටියේ නෑ. එතුමා සරියුත් මහරහතන් වහන්සේට පුදුම ආදරයක් තිබුණේ. ඉතින් භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා දැන් හිතනවා මීට පස්සේ අපි විහාරයට ගිහිල්ලා මහා ප්‍රඥාන් වහන්සේ කොහිද ධර්මසේනාධිපතීන් වහන්සේ කොහිද මధుරෝ ගැඹුරු ධර්ම කතාවක් මීට පස්සේ අපි කාගෙන් අහන්නද ඔබ මේ වඩිනුවේ ස්වාමීනි පෙරලා නොයන ගමනකි අනේ හිමියනි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කවුරුන් හට බාර දීලාද ඔබ වහන්සේ මේ වඩින්නේ මේ මිනිස්සු භික්ෂුන් වහන්සේලා පින්නතුනේ මේ කියන්නේ පෘථග්ජන ස්වාමීන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ වඩින්නේ නාලක කියන උපන් ගමට පින්නතුනි අම්මාට බණ කියන්ට. නමුත් මිනිස්සු වහනවා ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ කාට බාර දීලාද ස්වාමීනි මේ වඩින්නේ? පින්නතුනි හඬවමින් වැළපෙමින් මිනිස්සු දුක් අඳෝනා තියද්දී දේශනාවේ කියනව පින්නතුනි මහ ජනතාව රඳවන්නට නවත්තන්න සරියුත් මහරහතන් වහන්සේ නොගත් උත්සාහයක් නැහැ. වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා මිනිසුන්ටත් භික්ෂුන් වහන්සේලාටත් එවත්නි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පමා වෙන්න එපා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නට මේ වෙලාවේ තථාගතයන් වහන්සේගේ පිහිට ධර්මයේ පිහිට සංඝයාගේ පිහිට නුඹලා හැමදෙනාටම තියෙනවනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ නාලක කියන ග්‍රාමයට පින්නතුනි වැඩම කරනකොට 7 වෙනි දවසේ සන්ධ්‍යා කාලය දක්වා පින්නතුනි කාලය ගත වුණා. දින 7ක් උන්වහන්සේට පින්නතුනි මේ කාලයට ගියා. ඉතින් භික්ෂුන් වහන්සේලාත් ඒ වාගේ මිනිස්සුත් මහ විශාල පිරිසක් පින්නතුනි මේ යන්නේ වෙන කොහෙටවත් නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නිවන් පුර ගමන දකින්නයි. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේට මගදී මුණ ගැහෙනව පින්නතුනි උන්වහන්සේගේ බෑනණු කෙනෙක් වූ උපරේවත ගමින් පින්නතුනි පිටත් වෙලා යන්න හදනකොට උන්වහන්සේ අහනවා උපරේවත
මෑණියන් වහන්සේ ගෙදර ඉන්නවද කියලා ඇහුවා. එසේ ස්වාමීනි මෑණියන් වහන්සේ ගෙදර ඉන්නවා. එහෙනම් ඔබ මගේ මෑණියන් වහන්සේට කියන්න මා අද රාත්‍රියේ ගත කරන්න ගෙදර එනවා මා උපන් කුටිය සෝදානම් කරන්නට කියලා. අනේ පින්නතුනි උපරේවත මෑණියන් වහන්සේට ගිහිල්ලා නබේ පුතා සාරිපුත්ත මහරහතන් වහන්සේ අද රාත්‍රියේ ගත කරන්න ගෙදරට වැඩම කරනවා. පණිවිඩය කියූ සැනින් මෑණියන් වහන්සේ හිතපු දේ තමයි තරුණ අවදියේ පැවිදි වී මහලු කල මෙසේ පැමිණියේ ගිහිවන්නට වේ යුතුයි. අන්නේ මම කල්පනා කළේ. තරුණ වයසේ පැවිදි වෙලා දැන් මේ අවසාන කාලේ එනවැත්තේ වෙන මොහොකටවත් නෙවෙයි අනිවාර්යෙන් ගිහිවන්නට වෙන්නේ නැති. මේසා විශාල පිරිසක් සමග පැමිණි ඔවුන්ට නවාතැන් පහසුකම් සලස්සන්න මට කියන්නේ කුමන හේන්ද කවර හේන්ද කියලා මෑණියන් වහන්සේ පින්නතුනි දසාතේ කල්පනා කරනවා. බ්‍රාහ්මණ මාතාව සියලු දෙනාටම නවාතැන් පහසුකම් සලස්සලා සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ පින්නතුන් දන්නවා දුප්පත් පවුලක කෙනෙක් නෙවෙයි බොහෝම ආඩ්‍ය සම්පන්න පවුලක පින්නතුනි උපන් දරුවෙක්. ඒ වාගේම පින්නතුන්ට මුලින්ම මතකයි චොන්ද රේවත උපසේන මල්ල තුන්දෙනයි චාලා උපචාලා සීසු උපචාලා නංගල තුන්දෙනයි සරියුත් මහරහතන් වහන්සේ වැඩිමලා පින්නතුනි උන්වහන්සේ ගෙදරට වැඩම කරලා වැඩ ඉඳලා දේශනාවේ කියනවා පින්නතුනි චුන්ද කියන භික්ෂුවට පමණක් මේ රැඳී සිටීම අවසර තියෙනවා. ඒත් උන්වහන්සේහි පැමිණ නොබෝ වේලාවකින් පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ දැඩිසේ ගෙදරදී පින්නතුනි ගිලන් වුණා. අසනීප වුණා. ලෝහිත පක්ඛන්දිකා නම් රෝගය උන්වහන්සේට පින්නතුනි හැදුනා. දේශනාවේ කියනවා එක භාජනයක ලේ පිරෙනකොට ඒ භාජනය අස් කරනකොටම පින්නතුනි තවත් භාජනයක් තියන්න සිද්ධ වුණා. ඒ තරම් ලේ ගියා ලේ වැගිරුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පින්නතුනි ශරීරේ. මේක බලන් හිටියේ මෑණියන් වහන්සේ සරියුත් මහරහතුන් වහන්සේ බලන් ඉඳලා කල්පනා කරනවා මගේ පුතුණුවන්ගේ තත්ත්වය ඒ තරම් මට රුචි නොවේ. පවසමින් බ්‍රාහ්මණ මාතාව කියනවා අනේ පින්නතුනි මේ වෙලාවේ පින්නතුන්ට මතකයි සරියුත් මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න පින්නතුනි දෙවි දේවතාවුන් පවා මේ අවස්ථාවට පින්නතුනි ආවා. ඒක දැක්ක මෑණියන් අහන ඔබ කවුද? අපි සතරවරන් දෙවිවරු. මොකටද ආවේ? ඔබේ පුතාට උපස්ථාන කරන්නට. තවත් පින්නතුනි සක්දේව රජුරෝ පවා පින්නතුනි ආවා. බ්‍රහ්ම රාජයා පවා ආවා. ඒ සෑම දිනම පින්නතුනි අනතුරුව දේශනාවේ කියනවා මහා බ්‍රහ්ම රාජයාද පින්නතුනි පිටත් කර යවුවා. ඒ විතරක් නෙවෙයි මතක තියාගන්න පින්නතුනි එදා සරියුත් මහරහතන් වහන්සේට උපස්ථාන කරන එතරම් දෙවි දේවතාවුන් පවා පින්නතුනි ආවි වෙන මොකටවත් නෙවෙයි උන්වහන්සේගේ ගුණ කඳ උන්වහන්සේගේ සිල් කඳ පින්නතුනි මතක තබා ගන්න දෙවි දේවතාවුන් අතර පවා පින්නතුනි විහිදී ගියා. දේශනාවේ කියනවා පින්නතුනි ආලෝක ධාරාවන් එනව විතරයි මෑණියන් වහන්සේ දකින්නේ ආලෝක ධාරාවන් එළියට යනව මෑණියන් වහන්සේ පින්නතුනි දකින්නේ නැහැ. ඊට පස්සේ දේශනාවේ කියනවා මෑණියන් දේශනාවේ කියනවා චුන්ද තෙරණුවන් වහන්සේ අසනීප තුරුතුරු පැවසුව මහතෙරුන් වහන්සේ අමතා මෑණියන් පැමිණ සිටන බව පින්නතුනි චුන්ද හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේ මතක් කළා ස්වාමීනි අම්මා ඇවිල්ලා ඉන්නේ කිව්වා. මේ අවේලාවේ කුමක් සඳහා පැමිණියේද? පුතේ නුඹ බැලීමටයි විමසීමටයි මං ආවේ. මේ ආලෝක ධාරාවන් මොනවද? පින්නතුනි ඒ වෙලාවේ කියනවා විස්තර කරලා කියනවා පින්නතුනි පළමු කොට පැමිණි අම්ම වෙන කවුරුවත් නෙවෙයි සතරවරන් දෙව් මහරජවරු. ඒ ඇත්ත වෙන කවුරුවත් නෙවෙයි අපේ බුදුරජාන් වහන්සේගේ උපස්ථායකයෝ හා සමානයි. අන්නේ වෙලාවේ තමයි සරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් කල්පනා කළේ දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු පවා පැමිණවන මගේ පුතාට උපස්ථාන කරන්න. එනම් මගේ පුතා දෙවියන්ටත් වඩා උසස් කෙනෙක්. දෙවියොත් එනවනම් මගේ පුතාට උපස්ථාන කරන්න එහෙනම් දෙවියන්ට වඩා මගේ පුතා උසස් කෙනෙක්. ඉතින් මේ විදියට අතිමහත් ආලෝක දකිමින් ඉන්න මෑණියන් වහන්සේ මෙමින්නකොට තමයි පින්නතුනි ප්‍රීතියෙන් ඇලී යන්න පටන් ගත්ත. ඇයට යමක් තෝරා දීමට ඊටාම සුදුසු කාලයේ මේයි කියලා දැනගෙන තමයි සරියුත් මහරහතන් වහන්සේ පින්නතුන්ට මතකයි බුදුගුණ සයුරෙන් බිඳක් මෑණියන් වහන්සේට කියලා දුන්නා. බ්‍රාහ්මණ මාතාවෝ තුනුරුවන් හඳුනා ගනිත්ම නිවන් මගට පිළිපන් ඒ මෑණියන් වහන්සේ පින්නතුන්ට මතකයි
සෝවාන් මාර්ගඵලය අවබෝධ කරගත්තා. සෝවාන් මගඵල නිවන අවබෝධ කරගෙන අනේ පින්නතුනි මෙහෙම වෙඩ ඉන්නකොට මහතෙරුන් වහන්සේට මහ පුදුමාකාර අස්වැසිල්ලක් ඇති වුණේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. අම්මාට තිබුණු ණයෙන් මං අද නිදහස් වුණා. අම්මාට තිබුණු ණයෙන් නිදහස් වුණා. ඒ බ්‍රාහ්මණ මාතාවට අනතුරු ඇති වූ ඊතා මහත් පින්නතුනි පසුතැවිල්ලක් වෙන මොකුත් නිසා නෙවෙයි. මෙච්චර ලස්සන දහමක් මෙච්චර තථාගත ලෞතර බුදුරජාන් වහන්සේගේ එක බුදු ගුණයක් වුණත් ඇති පින්නතුනි භාගතුන් වහන්සේ කවුද කියලා හඳුනගන්න. බුදු ගුණ මහ ගොඩක් ඕනේ නැහැ. අරහං බුදු ගුණයට පැහැදුනත් පින්නතුන් ඒ දන්නවා මොකද්ද? ඒ පහදින්නේ බුදුරජාන් වහන්සේට. සම්මා සම්බුද්ධ බුදු ගුණයට පැහැදුනත් ඒ පහදින්නෙත් පින්නතුනි බුදුරජාණන් වහන්සේටයි. ඉතින් ඔය ඒ විදියට පින්නතුනි දේශනාවේ කියනවා හෝ පුතුණුවනි උපතිස්සේනි ඔබ මෙතෙක් දවස් මේ උතුම් දහම් මට තෝරා නොදුන්නේය. සම්බුදුරජාණන් වහන්සේ දැක් ගැනීමටවත් මට මහා සංඝරුවට සත්කාර කිරීමටවත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අම්මා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේට. පින්නතුනි එතෙක් මේ තාක් කිසිවෙකුටත් ඉඩක් නොලදුවේ පුතුණුවනි ඔබ මට තුනුරුවන් හඳුනා නොදුන් නිසාමයි. පින්නතුනි රූපසාරී බ්‍රාහ්මණිය නැත්තම් මේ බැමිණිය මෙසේ පස මහා උපාසිකාවනි දැන් ඔබට මෙතනින් යන්න පුළුවන් අම්මට. මෙතනින් මෑණියන් වහන්සේට දැන් පිටත් වෙන්න පුළුවන්. ඒලායි සරියුත් මහරහතන් වහන්සේ මල්ලි චුන්ද හාමුදුරුවන්ට කතා කරලා අහනවා චුන්ද දැන් වෙලාව කීයද කියලා ඇහුවා. ස්වාමීනි දැන් අලුයන් වෙලාවයි. අන්නේ වෙලාවේ තමයි සරියුත් මහරහතන් වහන්සේ චුන්ද ස්වාමින් වහන්සේට මතක් කළා සියලු භික්ෂුන් වහන්සේලාට මෙතෙන්ට වඩින්න කියන්නේ. චුන්ද ස්වාමින් වහන්සේ පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇඳී වාඩි කරලා කියනවා ආයුෂ්මතුනි මම ඔබ හා සෙව්සාලිස් වසරක් එක්ක වාසය කළා. එක්කට ඇවිද්දා. මේ කාලය තුල කවර දිනකදී හෝ කවර විටකදී හෝ මාගේ ක්‍රියාවෙන් හෝ වචනයෙන් හෝ ඔබට නුරුස්නා දෙයක් සිදු වුණා නම් මා කරේ අනුකම්පාවෙන් ඒ සියල්ලට මට සමාවන සේක්වා කියලා පින්නතුනි මහ සංඝරුවනට මතක් කළා. කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි අපි ඔබ වහන්සේගේ සෙවණැල්ලක් මෙන් සියලු තැන්නෙම එකට වාසය කළා. ඔබ වහන්සේගේ පසු ඔබ වහන්සේ අනුව ගමන් කරමින් ඔබ වහන්සේට පසු ගමන් කළා. ඒත් එබඳු දුරුස්නාදයක් කවදා හෝ විටකදීවත් කවර තැනකදීවත් අපිට ඔබ වහන්සේගෙන් කිසි වරදක් කවදාවත් සිද්ධ වුණේ නැහැ. ස්වාමීනි සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ සිතින් කයින් වචනයෙන් යම් වරදක් ඔබ වහන්සේට සිදු වුණා නම් සරියුත් මහරහතන් වහන්සේ අපිට සමාවනසේක්වා. සීල දනාම පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඳලා සමා කරවා ගත්තා. ඒ වෙලාවේ දේශනාවේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දෙපට සිවුර පින්නතුනි දුන්න කාටද මල්ලිට. භික්ෂුවකට තියෙනව පින්නතුනි තුන් සිවුරක් දෙපට සිවුරයි තනිපට සිවුරයි අඳනියයි. මේකට කියන්නේ තුන් සිවුර කියලා. සරියුත් මහරහතන් වහන්සේගේ දෙපට සිවුර දුන්න කාටද? මල්ලිට. චුන්ද හාමුදුරුවන්ට දීලා කෝ මල්ලි චුන්ද මම මෙච්චර කාලයක් මේ පොරෝප දෙපට සිවුර මේක මගේ ඇඟේ තිබුණොත් ආදාහනය කරනකොට පිච්චෙනවා. ඒ නිසා මල්ලි මේ දෙපට සිවුර පුච්චන්න එපා. මේ ශාසනයේ කවුරු හරි කමක් නැහැ. සිවුරු අඩු භික්ෂුවක් හොයලා මේ සිවුර ඒ භික්ෂුවට පූජා කරන්නට. එහෙම දීලා තනිපට සිවුරෙන් පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ මුළු ශරීරයෙන් වහගෙන දේශනාවේ කියනවා තනිපට සිවුරෙන් මුළු ශරීරයෙන් පින්නතුනි වසාගෙන දකුණු වැලයට හැරුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පින්නතුනි පරිනිර්වාණයටපත් වුණා. සදහටම දෙනෙත් පියාගෙන සරියුත් මහරහතන් වහන්සේ නිවන් පුරයට පින්නතුනි වැඩම කළා. නැවතත් අන්න එදා පින්නතුනි මේ මහ පොළව සැලෙන්ට කම්පා වෙන්න පටන් ගත්ත විදුලිය මේඝ ගර්ජනා පෙතර යන්නට පින්නතුනි පටන් ගත්ත පොකුරු වැසි පින්නතුනි වසින්න පටන් ගත්තා. මේ වෙනකොට මතක තියාගන්න පින්නතුනි ඉල් මස පුරපසළොස්වක පොහොය දිනයට ඉර උදා වෙමින් පින්නතුනි තිබුණු මොහොතයි. අරුණාලෝකයේ උදා වෙත්ම බ්‍රාහ්මණ මාතාව නැමතත් සරියුත් මහරහතන් වහන්සේගේ සුව දුක් විමසා බලන්ට පින්නතුනි ඒ ගැබට නැත්තම් ඒ කුටියට පින්නතුනි ඇතුළු වුණා. සියල්ලම පින්නතුනි නිහඬව පවතිනවා. සම්පූර්ණ ශරීරයෙන් පින්නතුනි වසා පොරවාගෙන සිටින සාරිපුත්ත මහරහතන් වහන්සේද කිසිම පින්නතුනි හඬක් නැහැ.
ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේගේ අම්මා මෑණියන් වහන්සේ පින්නතුනි පතුල් පිරිමෙද බැලුවා. උන්වහන්සේ පින්නතුනි නිවන පුරයට වැඩම කරලා. පින්නතුනි මේ මෑණියන් වහන්සේට ඇති උනේ ඉවසාගත නොහැකි පින්නතුනි දුකක්. මහස්සේ විලාප නගන්න පටන් ගත්තා සරියුත් මහරහතන් වහන්සේගේ අම්මා. අනේ පින්නතුනි වෙලාවේ කියනවා අම්මා අහෝ පුත උපතිස්සේනි මෙතෙක් මම ඔබ ගුණ නොදැන සිටියෙමි. බුදුරජාන් වහන්සේ ගුණ මම නොදැන සිටියෙමි. එවාගේම දහම් මගට නොපිළිපන්න සිටියෙමි. එහෙත් දැන් මේ සියල්ල මම හඳුනාගත්තා. පුතේ උපතිස්සේනි ඊතරි නිවන් මඟ මට කියලා දෙන්නේ කවුද? මේ මෑණියන් වහන්සේ පිරිනිවන් පාපු සරියුත් මහරහතන් වහන්සේගේ දේහය ළඟ ඉඳගෙන පින්නතුනේ මේ gedara කියන ටික බලන්න කියපු ඇටි. පුතේ උපතිස්සේනි ඊතුරු නිවන් මඟ මට කියලා දෙන්නේ කවුරුන්ද? අහෝ පුතුණෝනි මේ ගේ පුරා 100,000 ගණන් ස්වාමීන් වහන්සේලා වඩා හිඳවලා දන් දීමට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ආරාම පූජා කරන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ ස්වාමීනි. මින්මතු මට බුදුරජාන් වහන්සේ ගැන කියා දෙන්නේ කවුද? නිවන් මඟ මට කියා දෙන්නේ කවුරුන්ද? මහා සංඝුන් පිරිවරාගෙන මම දන් දෙන්නේ කොහොමද ස්වාමීනි? හිරු නැගෙන තෙක්ම පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් වහන්සේ ඇතිතරම් පින්නතුනි ඇඬුවා. හැකිතරම් පින්නතුනි විලාප නැගුවා. අන්තිමේදී ඊටාම උසස් ලෙසින් ආදාහන කටයුතු කරන්න මෑණියන් වහන්සේ පින්නතුනි අදිෂ්ඨාන ඇති කරගත්තා. දේශනාවේ කියනව ධන ගබඩා දාන්න ගබඩා සියල්ලක්ම සරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් වහන්සේ එදා පින්නතුනි විවෘත කළා. සද්දිනක් මුළුල්ලේ සරියුත් මහරහතන් වහන්සේ පින්වන් පෑවත් හරි දින 7ක් මිනිස්සුන්ට පුෂ්පෝපහාර පිනිස පින්නතුනි ඒ දේහේ තන්පත්ත තිබ්බා. 7 වෙනි දවසේ දේශනාව කියනවා එදින රාත්‍රියේ මුළුල්ලේ ඒ රැස්සී දෙමිනිසුන්ට ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට අවස්ථාව හදලා දීලා. ඒ විතරක් නෙවෙයි සැවැන්දරා මුල් මිටි වලින් තමයි සරියුත් මහරහතන් වහන්සේගේ දේහයේ පින්නතුනි ආදාහනය කළේ. ආදාහනය කළාට පස්සේ පසුදින දේශනාවේ කියනවා චුන්ද මහරහතන් වහන්සේ පින්නතුනි සුදු පාට පෙරහන් කඩයක් අරගෙන සරියුත් මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා එකතු කරලා ගෙනත් දුන්න කාටද? මේ ශාසනයේ අවුරුදු 150ක් ජීවත් වෙච්ච අනුරුද්ධ මහරහතන් වහන්සේට. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ සියලුම ධාතුන් වහන්සේලා පින්නතුනි ගෙනවෙත් දුන්න කාටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද හාමුදුරුවෝ සියලුම ධාතුන් වහන්සේලා ගෙනවෙත් දුන්න කාටද? පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේට. ගෙනවිත් දුන්නට පස්සේ ආන්නේ වෙලාවේ තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන ගුණ කඳ පිළිබඳව සරියුත් මහරහතන් ගුණ කදම්බේ පිළිබඳව භික්ෂූන්ට බොහොම ලස්සන අනුශාසනාවක් කරනවා. දේශනාවේ කියනව පින්නතුනි මහණෙනි මේ මාගේ අත උඩ තිබෙන්නේ නුඹලගේ ජේෂ්ඨ සහෝදරයාගේ ධාතුන් වහන්සේලා. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. මහණෙනි යම් භික්ෂුවක් දින කීපයකට පෙර මෙහිදී නොඑක් පෙළහර පාමින් දම් දෙසමින් පිරිනිවන් පෑමට අවසර ඉල්ලුවාද ඒ වෙන කවුරුවත් නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලාය. මහණිය යම් භික්ෂු නමක්මන් මා විසින් පවත්වන ලද ඒ දහම්සක මා අනුවම පවත්වන්නට උත්සාහ ගත්තේද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් තැනක දේශනාවක් නතර කළාද සාරිපුත්ත මගේ පිටරිදෙනවා. මෙතෙන් සිට දේශනාව කරන්න අනෙතෙන් සිට දේශනාව කරන්න සමතෙක් වෙතොත් මහණෙනි වෙන අන්කවරෙක්වත් නොව සාරිපුත්ත මහරහතන් වහන්සේය. යම් භික්ෂු නමක් මගේ දකුණු පසෙන් සිටගෙන මා ළඟින් වාඩි වී සිටගෙන සංඝ පිරිස සෝභමානවත් කලේද වෙන කවුරුවත් නෙවෙයි මහණෙනි ඒ මේ සාරිපුත්‍රයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය මගේ මේ අත උඩ තිබෙන්නේ. යම් භික්ෂු නමක් මා හැර යම් මේ දසදහසක් සක්වල සියලුම දෙමිනිසුන්ට ප්‍රඥාවෙන් අග්‍ර වූයේද ඒ වෙන කවුරුවත් නෙවෙයි මහණෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් පින්නතුනි මේ සරියුත් මහරහතන් වහන්සේ පින්නිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා අතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ මේ ගුණ කදම්බේ පිළිබඳව භික්ෂූන්ට ධර්ම දේශනාවක් කරනවා. ඊට පස්සේ කියන මහණෙනි යම් භික්ෂු නමක් සියලුම ශාවකවරුන්ට අග්‍රතම වූයේද ඒ වෙන කවුරුවත් නෙවෙයි මහණෙනි
සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. යම් භික්ෂු නමක් පෘතුල ප්‍රඥාවෙන් යුක්තව සිව්සස් දහමින් තොරව ධර්මදේශ තිව්සස් දහමින් තොරව කවදාවත් පින්නතුනි චතුරාර්ය සත්‍යයෙන් තොරව සරියුත් මහරහතන් වහන්සේ පින්නතුනි මිනිස්සුන්ට ධර්ම දේශනා කළේ නැහැ. ඒ කියන්නේ කියන දේශනා කරපු සෑම දේශනාවකටම සරියුත් මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඇතුළත් කරලයි පින්නතුනි දේශනාව සිද්ධ කළේ. යම් භික්ෂු නමක් පුතුල ප්‍රඥාවෙන් සිව්සස් දහමින් ධර්ම දේශනා කළාද මහණෙනි වෙන කවරෙක්වත් නොව ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේය. යම් භික්ෂු නමක් ප්‍රඥාවෙන් නිබ්බීධික ප්‍රඥාවෙන් අග්‍ර වූයේද වෙන අන් කවරෙක්වත් නොව මහණෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේය. යම් භික්ෂු නමක් තීක්ෂණ ප්‍රඥාවෙන් සීල ධර්මයන් තත්ත්ව පරිද්දෙන් දුටුවේද දැක සියල්ලන් හට මනාව ඒ ධර්මයේ පැහැදිලි කළේද වෙන අන් කවරෙක්වත් නොව මහණෙනි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේය. යම් භික්ෂු නමක් සර්ව ධර්මයන් විනිවිද දක්නාසුළු ප්‍රඥාවෙන් යුක්ත වූයේද මහණෙනි වෙන අන් කවරෙක්වත් නොව සාරිපුත්‍රයන් වහන්සේමයි. යම් භික්ෂු නමක් අපිස් ගුණයෙන් ඒ කියන්නේ අල්පේච්ඡතා ගුණයෙන් යුක්ත වූයේද වෙන අන් කවරෙක්වත් නොව සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. යම් භික්ෂු නමක් ලැබිච්ච දේන් ලතාලාභ සන්තෝෂෙන් ලද දේන් සෑහීමටපත් වූයේද වෙන කවුරුවත් නෙවේ මහණෙනි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේය. යම් භික්ෂු නමක් හුදකලා වාසය ප්‍රිය කළේද රැස්ස කතා බහ කිරීම ආදියෙන් වෙන් වී කටයුතු කිරීමට ප්‍රිය කළේද මහණෙනි ඒ වෙන අන් කවරෙක්වත් නොව සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. යම් භික්ෂු නමක් පාප ගරහිත වූයේ ඇසුරු කරන්නන්ගේ අකුසල ගතීන් දුරු කිරීමට ධෛර්ය සම්පන්න නිරන්තරව කටයුතු කළාද වෙන අන් කවරෙක්වත් නොව මහණෙනි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේය. යම් භික්ෂු නමක් අනුන්ගේ වරද දුටු කල මෙස්සහගත සිතින් යම්කිසි කෙනෙකුට යම්කිසි භික්ෂුවකට ඒ වරද කියා දුන්නේද ඒ වෙන කන් කවරෙක්වත් නොව සාරිපුත්ත මහරහතන් වහන්සේය. මතක තියාගන්න මේ ගුණ කඳ කියන්න පුළුවන් ලෞතර බුදුරජාන් වහන්සේට විතරයි. මොකුත් නිසා නෙවෙයි සරියු බුදුරජාන් වහන්සේ හා සමාන ගුණ තියෙන උත්තමයෙක් මේ ශාසනයේ හිටියනම් වෙන අන් කවරෙක්වත් නොව පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. ඒ නිසා මේ අපි ඇද ලෝකෙට කියන සරියුත් මහරහතන් වහන්සේගේ ගුණ මේ කියන්නේ පින්නතුනි බුදුරජාන් වහන්සේ කියපු ටික. තව අප්‍රකට ගුණ නැත්තම් සංගවිච්ච ගුණ බොහෝ ප්‍රමාණයක් සරියුත් මහරහතන් වහන්සේ ළඟ තියෙනවා. ඒකවේ බුදු කෙනෙක් හා සමාන ගුණ තියෙන උත්තමේ ගුණ කියන්න පුළුවන් පින්නතුනි බුදුරජාන් වහන්සේට විතරයි. තවත් කියනවා භාගතුන් වහන්සේ මේ සරියුත් මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා අතේ තියාගෙනයි පින්නතුනි බුදුරජාන් වහන්සේ මේ උන්වහන්සේගේ ගුණ කදම්බේ පිළිබඳව කියන මහණෙනි යම් භික්ෂුවක් අගසව තනතුර පතමින් ඒකාසංග කල්පලක්ෂයක් මුළුල්ලේම දසපෙරුම් දම් පුරමින් සම්පූර්ණ කරමින් මේ ගමන ආයේද ඒ වෙන කවුරුවත් නෙවෙයි මහන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. යම් භික්ෂුවක් නම් මේ මහ පොළොවෙන් ඉවසන සුළු වූයේද වෙන අන් කවරෙක්වත් නොව මහණෙනි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ. යම් භික්ෂු නමක් සිඳිනාලද අංගති ගවයෙක් මෙන් පරම අහිංසක වූයේ වෙන කවුරුවත් නෙවෙයි මහණෙනි ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේය. යම් භික්ෂු නමක් සඩවල් දරුවෙකුසෙන් ඊ타ත්ම නිහතමානී වූයේද ඒ වෙනාන් කවරෙක්වත් නොව මහන්නේ සාරිපුත්‍රයන් වහන්සේය. යම් භික්ෂු නමක් කිසි විටකත් කිසිවෙකුටත් කවර හෝ කරුණක් නිසාවත් නොකිපුනේද කේන්ති නොගත්තේද ඒ වෙන අන් කවරෙක්වත් නොව සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. යම් භික්ෂු නමක් පාපිස්නා බිස්සක්සෙන් අහංකාර පරවශ නොවුයේ වෙන කවුරුවත් නෙවෙයි මහන්නේ මතක තියාගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. මේ බලන්න භික්ෂුවක් නම් මෙසේ යුතුයි කියලා කොයි වෙලාවක හරි පෙන්ලා ආදර්ශ දෙන්න පුළුවන්. ඒ කියන්නේ භික්ෂුවක් නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. කවුරු වගේද? සරියුත් මහරහතන් වහන්සේ වගේ විය යුතුයි කියලා ආදර්ශ සම්පන්න පෙන්වන්න පුළුවන් කෙනෙක් හිටියනම් මේ ශාසනය වෙනාන් කවරෙක්වත් නොව ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. මෙසේ සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වුණු පින්නතුනි මහරහතන් වහන්සේලා අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනි අග්‍රතම ස්වාමින් වහන්සේ බවට පින්නතුනිපත් වුණා. සිව් පිළිසිඹියාපත් අත්ත ධම්ම නිරුත්ති පටිභාන සිව් පිළිසිඹියාපත් රහත් මහරහත් කියන්නේ පින්නතුනි එක්කෙනෙක් නොව පින්නතුනි දෙන්නෙක්. සීලුම රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පින්නතුනිපත් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් කියන්නේ පින්නතුන් දන්නව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස
කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා මේ සංයෝජන 10 නැති කළ රහත් වෙන උතුමෝ රහතන් වහන්සේ. මහරහතන් වහන්සේ නමක් කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිබාන සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙන පින්නතුනි උත්තමයන් වහන්සේලාට. ඒසා මතක තියාගන්න සියලුම රහතන් වහන්සේලා ලෝකේ මහරහතන් වහන්සේලා නෙවෙයි. අත්තපටි සම්බිදේ ඥානං, ධම්මපටි සම්බිදේ ඥානං, නිරුත්තිපටි සම්බිදේ ඥානං, පටිබාන පටි සම්බිදේ ඥානං. අත්තපටි සම්බිදාව කියන්නේ ජාත ජරා ව්‍යාධි මරණ හටගන්නේ මෙන්න මේ විදියට කියන බව හරියටම අවබෝධ වීම අත්තපටි සම්බිදාවයි. ධම්මපටි සම්බිදාව කියලා කියන්නේ ජාත ජරා ව්‍යාධි මරණ නැති කරන්නේ මෙන්න මේ විදියට කියන බව හරියටම අවබෝධ වීම ධම්මපටි සම්බිදාවයි. නිරුත්තිපටි සම්බිදාව කියන්නේ මහරහතන් වහන්සේට තමයි පුළුවන් එක බුද්ධ වචනයක් ගත්තොත් ඒ බුද්ධ වචනයේට අයිති සියලු බුද්ධ වචන එකතැනකට පින්නතුනි ගන්න පුළුවන්. කිව්වොත් උදාහරණයක් ඇටියට අරහං බුදුගුණින් බණක් කියනව නම් මහරහතන් වහන්සේ අරහං බුදුගුණයට අයිති සියලු බුද්ධ වචන එකතැනකට පින්නතුනි ගන්න පුළුවන්. තවත් කිව්වොත් සම්මාදිට්ඨියෙන් බණ කියනව නම් මහරහතන් වහන්සේ සම්මාදිට්ඨිය විස්තර කරන සීල බුද්ධ වචන එක ක්ෂණයකින් එක මොහොතකින් එකතැනකට පින්නතුනි ගන්න පුළුවන්. තවත් කිව්වොත් දුක්ඛාරි සත්‍යයෙන් බණක් කියනව නම් මහරහතන් වහන්සේ බණ කියන්නේ දුක්ඛාරි සත්‍යයෙන් විතරයි. ඒකට සමුදාය සත්‍යයක් පින්නතුනි ගාවන්නේ නැහැ. මාත්‍රකාවට අදාළව නියම බණපදේ නියම වේලාවෙදී සුදුසු තැනට සුදුසු වේලාවට පින්නතුනේ බණපදේ යොදන්න පුළුවන්. ආන්නයකට තමයි කියන්නේ නිරුත්ති යොදනවා කියලා. ඒකට තමයි කියන්නේ නිරුත්ති පටිසම්භිදාව කියලා. පටිභාන පටිසම්භිදාව කියන්නේ අර්ථයේ පිළිමදවත්, ධර්මයේ පිළිමදවත්, නිරුත්තිය පිළිමදවත් කියන මේ තුන් තැන්නෙම තියෙන පූර්ණ අවබෝධයට කියනවා පින්නතුනි පටිභාන පටිසම්භිදාව කියලා. ඒසා ඉගෙන ගන්න රහත් මහරහත් කියන්නේ පින්නතුනි දෙන්නෙක් මිසක පින්නතුනි එක්කෙනෙක් නෙවෙයි. මේ දෙදෙනා වහන්සේම පරිනිර්වාණයෙන් පස්සේ නිවන් පුරයට තමයි වැඩම කරන්න වෙන කොහෙටවත් නෙවෙයි. නමුත් මේ වෙනස තමයි පින්නතුනි මෙතන දේශනාවේ බුදුරජාන් වහන්සේ මතක් කරන මහණෙනි සිව් පිළිසිඹියාපත් පිළිබඳව කවර අයෙකුට හෝ වේවා කවර තැනක් පිළිබඳව විමතියක් නොවැටෙන තැනක් ඇති වුණා නම් මාගෙන් අසා දැනගන්න කියලා නිතර සිංහනාද කළ ඒ වෙන කවුරුවත් නෙවෙයි මහන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ සරියුත් මහරහතන් වහන්සේ පින්වන් පෑවට පස්සේ උන්වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා අතේ තියාගෙන පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ගුණ කඳ පිළිබඳව විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරියුත් මහරහතන් වහන්සේ ගුණ කියත්ම ආනන්ද ස්වාමින් වහන්සේට අනේ පින්නතුනි තවදුරටත් ඉවසාගෙන නොහැකි වුණා. දේශනාවේ කියන ගින්නට හසු විසිරී යන පින්නතුනි ගිතෙල් පිනක් සෙයින් විසිරී ගිය සිත්ති ආනන්ද ස්වාමින් වහන්සේගේ සිත පින්නතුනි සැලෙන්ට කම්පා වෙන්න පින්නතුනි පටන් ගත්තා. ඒ තරමට සරියුත් මහරහතන් වහන්සේට මේ ගුණ කඳ පින්නතුනි ඉවසන්ට බැරි වුණා. ස්වාමීනි මාගේ ශරීරය වැලක් මෙන් දේශනාවේ කියනවා මගේ වැලක් ස්වාමීනි මගේ ශරීරයේ වැලක් මෙන් අප්‍රාණික වුණා. මට දිසාවන් පවා වටහා ගන්නට බැරි වුණා. ස්වාමීනි ධර්මයේ ගැන කියනු කිම? ඉතින් බුදුහාඳුර වහනවා ආනන්ද සාරිපුත්ත නුඹේ සීලය අරගෙන ගියාද? නෑ. එහෙනම් ආනන්ද සාරිපුත්ත නුඹේ සමාධිය අරගෙන ගියාද? නෑ ස්වාමීනි. එහෙනම් සාරිපුත්ත නුඹේ නුවණ අරගෙන ගියාද? නෑ ස්වාමීනි. මට මේක ඉවසන්න බෑ. අනේ පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේගේ මේ ගුණ කඳ කියත්ම අවසන් වෙනවත් එක්ක මතක තියාගන්න. සරියුත් මහරහතන් වහන්සේ පින්වන් පාලා සති 2යි දවස් 14යි ගිය පින්නතුනි මොගලන් මහරහතන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණා. උන්වහන්සේලා දෙනම පින්වන් පාලා මාස 6කට පස්සේ තමයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනි පරිනිර්වාණයටපත් උනේ. ඒසා මතක තියාගන්න පරිනිර්වාණ ළඟ ඒ කියන්නේ මේ ශාසනයේ ලොකු බරක් උසලපු උත්තමයන්ගේ පරිනිර්වාණ ළඟ පින්නතුනි සිද්ධ වෙන්නේ නැහැ. දුරින් සිද්ධ වෙන්නේ ළඟ පරිනිර්වාණ සිද්ධ වුණොත් මිනිස්සුන්ට ඒ දුක වාවන්ට ලය වාවාගත නොහැකි පින්නතුනි දුකක් මිනිස්සුන්ට ඇති වෙන්න පුළුවන්. එනිසා මේ ගුණ කදම්බේ වෙන කවුරුවත් පිළිබඳව නෙවෙයි පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳවමයි. මේ නැවතත් මතක් කරන්නේ මේ ගුණ කියන්න පුළුවන් වෙන කාටවත් නෙවෙයි ලෞතුරා බුදුරජාන් වහන්සේටම පින්නතුනි පමණයි. ඇයි බුදු කෙනෙක් හා සමාන ගුණ තියෙන සරියුත් මහරහතන් වහන්සේ ගුණ වෙන අන් කවරෙකුටවත් නොව කියන්න පුළුවන් ලෞතුරා බුදුරජාන් වහන්සේටමයි. අනේ ගුණ කදම්බේ පිළිබඳව
බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් මේ උතුම් පුණ්‍ය කුසල් බලයෙන් හැමදෙනාටම ධර්ම ශ්‍රවණමය කුසලයේ නිවන් මගට නිවන් දොරටුවක් බවට පත් වේවායි සාධු 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 කියලා